සුබ දවසක් හැමෝටම. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මම පොඩියට පටන් අරගෙන පුංචි ව්‍යාපාරයක් දක්වා වැඩි දියුණු කරගෙන යන අප්‍රිකන් කුරුල්ලන් හා කොකටෙල් කුරුල්ලන් වර්ගවලින් ඉක්මනින් පැටව බෝ කරගන්න ආකාරය පිළිබඳවයි. හරි, අපි දැන් බලමු මම ඇති කරන කුරුල්ලන්ගේ බිත්තරේ සිට පැටව දක්වා ඉන්න ආකාරය. මම දැන් ඔයාලට පෙන්වන්නේ සිංගල් වයලට් කුරුල්ල හා මෝ වර්ගයේ කිරිල්ලි. අපි බලමු දැන් කොහොමද කියලා. මෙයාලා බිත්තර 5ක් දාලා තිබ්බා. පැටව 4 දිනක් ඉන්නවා. පැටව 4 දෙනා දැන් සාමාන්‍ය හොඳ තත්යකට ඇවිල්ලා ඉන්නවා. කලින් මුරේ මෙයාලගේ මුරේ මං ගත්තා ඩබල් වයලට් පැටව දෙන්නෙක් හිටියා. මේ පාරත් මං හිතනවා ඩබල් වයලට් පැටව කෙනෙක් දෙන්නෙක් හරි බහයි කියලා. අනිවාර්යෙන් මෙයාලගේ ඩබල් වයලට්, එතකොට මෝ, ග්‍රීන් ෆිෂර් වර්ගයේ ඒ වගේ පැටව තමයි බහින්නේ. මේ පැටව 4ක් ඉන්නවා. හරි, අපි බලමු ඉතින් කොහොමද කියලා. පැටව ලොකු වුණාම මම අනිවාර්යෙන් ඔයාලට මේකේ වීඩියෝ එකක් දාන්නම්. කොහොමද යාළුවනේ සිංගල් වයලට් මෝ වර්ගයේ දෙන්නෙක් සෙට් වුණාම අනිවාර්යෙන්ම ඩබල් වයලට් පැටව දෙන්නෙක් හරි බහිනවා අනිවාර්යෙන්. ඊළඟට අපි බලමු පැස්ටර් කුරුල්ල හා පැස්ටර් කිරිල්ලි පැස්ටර් කිරිල්ලි ඇල්බිනෝ කුරුල්ලයි. අපි බලමු කොහොමද. සමහරක් අය කියනවා පැස්ටර් එකයි ඇල්බිනෝ එක්කෙනයි සෙට් වුණාම ඇල්බිනෝ පැටව බහිනවා කියනවා. සමහරක් අය නෑ කියනවා. අපි මේ පාර බලමු කොහොමද මේ පැටව බහින්නේ. බහුවම් බලමු කොහොමද ඇල්බිනෝ පැටියෙක් දෙන්නේ බහිනවා කියලා. අනිවාර්යයෙන් මම ඔයාලට මේ වීඩියෝ එකකින් පෙන්නන්නම් අවසානයේ මොකද වෙන්නේ කියලා. මෙයාලා බිත්තර දාලා තිනවා. බිත්තර 3ක් තමයි දාලා තියෙන්නේ. මේ මෙයාලගේ පළවෙනි මුරේ අපි බලමු බිත්තර දාපුවම බලන්න ඕන මෙයාලා බිත්තර ෆර්ටයිල්ලා නැද්ද කියලා. අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්නම් බිත්තර කොහොමද බලන්නේ කියලා. බිත්තර ෆර්ටයිල් වෙලාවද නැද්ද කියන එක බලන්නේ. බිත්තරේ චෙක් කරගන්න විදිහ මම ඔයාලට තව වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම ගේන්නම්. අපි බලමු මේකත් මම ඉක්මනින් පුළුවන් තරම් ඉක්මනින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම දාන්නම් යාළුවනේ. රයිට්, අපි ඊළඟට බලමු ඩබල් වයලට් ජෝඩුවක් ඉන්නවා. ඒ ජෝඩුවේ පැටව ඒකෙත් මගේ මේ පළවෙනි මුරේ ඒකෙත් පැටව දෙන්නෙක් තමයි ඉන්නේ. බලමු දැන් පැටව දෙන්න ලොකු වෙලා සාමාන්‍ය තත්ත්වයක හිටියා. අපි දැන් බලමු කොහොමද තත්ත්වය කියලා. එයාලගේ පැටව ඔක්කොම ඩබල් වයලට්ම තමයි එන්නේ. මං ඒ කලින් ගත්ත තැනත් ඩබල් වයලට් පැටව ඇවිල්ලා හිටියා. හොඳයි, පාට හොඳට තියෙනවා. හොඳ පාට තියෙන පැටව දෙන්නේ. දැන් නම් පැටව දෙන්න ලොකුයි. ඩබල් වයලට් කියන්නේ ඉතින් පොඩ්ඩක් මිල වැඩි, ලස්සනයි. අපි බලමු ඊළඟට මගේ අනිත් කූඩුවේ බලමු. මේ තමයි මේ කූඩුවේ ඉන්න ජෝඩු තුන. පැස්ටල්, එතකොට ඇල්බිනෝ වයලට් දෙන්නයි, මෝ එක්කෙනයි, සිංගල් වයලට් එක්කෙනයි. හරි, අපි බලමු ඊළඟ කූඩුවේ ඉන්න සත්තු ටික. මේකේ කොකටෙල් ජෝඩුවක් මේ ළඟදී මම ආසාවට ගත්තේ. හරි, මේ කූඩුවේ අපි බලමු. මේ කූඩුවේ ඉන්නේ දැනට මේ කූඩුවේ 3 දෙනෙක් තමයි ඉන්නේ. මේකෙත් ඉන්නවා පැස්ටල් කිරිල්ලි, ඇල්බිනෝ කුරුල්ලයි. බලමු මේකේ මෙයාලා බිත්තර දාලා ඉන්නේ. දැන් බලමු කොහොමද කියලා. බිත්තර බිඳලාද, බිත්තර හොඳට රකින්නවද? කිරිල්ලි කුරුල්ලා දෙන්නම ඇතුළු ඉන්නේ.
මෙතන බ්ලූ මාස් කුරුල්ලෙක් තනි කුරුල්ලෙක් ඉන්නවා මේ මෙයා මම කලින් කියන්නේ දැන් මාස 4ක් 5ක් විතර වෙන කුරුල්ලෙක් මෙයා දැන් තනියම ඉන්නේ මෙයාට දැන් කෙනෙක් ගේන්න ඕන බලමු දැන් කිරිල්ලි කුරුල්ලයි දෙන්නම ඇතුලේ ඉන්නේ අපි මෙයාලත් එක්ක හැමදාම කන්න බොන්න දෙන වෙලාවට ටිකක් වෙලා බලාගෙන ඉඳලා එහෙම කූඩුවේ අපි බිත්තර එහෙම බැලුවට මේ මගේ කුරුල්ලෝ නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. තියලා ආයෙ විනාඩි 5ක් ඇද්දි රකින්නවා. වෙන අය කියනවා එහෙම බලන්න හොඳ නැහැ කියලා. මම නම් පැටවු එතකොට බිත්තර හැම වෙලේම බලනවා ටිකක් සත්තු ඉන්නවාද එතකොට පැටවුගේ කකුල් එහෙම පැටලිලාද කකුල් බකල් වෙනවාද ඒවා බලනවා. බිත්තර දාපුවා බලනවා බිත්තර එහෙට මෙහෙට විසි වෙලාද කියලා. ඇස්තර කිරිල්ලි ඔන්න රැකලා එළියට ගියා. මෙයා මේ පාර බිත්තර 6ක් දාලා තිනවා. මේත් මෙයාගේ පළවෙනි මුරේ අනිවාර්යයෙන්ම මම අර කලින් කිව්වා වගේ මෙයාලගේ බිත්තර අපි චෙක් කරලා බලන්න ඕන බිත්තර පර්ටයිල් වෙලාද තියෙන්නේ කියලා. අනිවාර්යයෙන් මම ඊළඟ වීඩියෝ එකෙන් මේ බිත්තර 6 චෙක් කරන වීඩියෝ එකක් දාන්නම් ඔයාලට කොහොමද බලන්න ඕනේ කියලා. සමහරක් විට පළවෙනි මුරේ බිත්තර පර්ටයිල් වෙන්නේ නැතුව යනවා. සමහරක් අයගේ බිත්තර 5-6ම පර්ටයිල් වෙනවා. බලමුකෝ අපි. අර මෝ එක්කෙනාගේ පළවෙනි මුරේම බිත්තර 5ක් මගේ පර්ටයිල් වෙලා තිබ්බා. බලමු අපි මෙයාගේ කොහොමද කියලා මම අනිවාර්යෙන් වීඩියෝ එකෙන් දාන්නම් ඔයාලට බිත්තර කොහොමද චෙක් කරගන්නේ කියලා. ඉතින් මෙන්න ඔය තමයි ජෝඩුව. පැස්ටල් කිරිල්ලි ඇල්බිනෝ කුරුල්ලා. බලමු මේකෙත් ඉතින් ඇල්බිනෝ පැටියෙක් ගන්න පුළුවන්ද කියලා. මේ තුන් දෙනා තමයි මේ කූඩුවේ ඉන්නේ. සමහර විට ඉතින් බහිනවා එහෙමත් කලාතුරකින් ඇල්බිනෝ පැටියෙක් දෙන්නේ බහිනවා. බලමු හරි ඊළඟ කූඩුව අපි බලමු. මේකෙත් මහ ජෝඩු දෙකක් ඉන්නවා. මේක මගේ මේ බ්ලැක් අයි එක්කෙනයි බ්ලූ මාස් එක්කෙනයි. මේක මගේ මේ පරණම ජෝඩුව. මම මුලින්ම ගත්තේ මේ දෙන්නව තමයි. මම ඒ කාලේ රුපියල් 3000කට තමයි මේ දෙන්නව ගත්තේ. දැන් ඉතින් රුපියල් 10000ක් 12000ක් වටිනවා. ඉතින් මහ ජෝඩුවක් අපි ගන්න ගියාම ඉතින් 10000ක් වගේ කියනවනේ. 10000 12000ක් ඒ වගේ ගණනක් කියනවා. මම නම් ගත්තේ මේ දෙන්නව රුපියල් 3000කට ගත්තේ. දැන් අවුරුදු 3ක් 4ක් විතර ඇති. මෙයාලා හොඳට බිත්තර රැකලා පැටව 5 එහෙම කඩනවා. මේ පාරත් බිත්තර 5ක් දාලා තිබ්බා. බලමු අපි කොහොමද කියලා. පැටව 5 අනිවාර්යෙන්ම මෙයා ගන්නවා. මෙයාගේ අනිවාර්යෙන්ම බ්ලැක් අයි පැටියෙක් අනිවාර්යෙන්ම මේ බ්ලැක් අයි පැටව දෙන්නෙක් ඉන්නවා. එතකොට බ්ලූ මාස් එක එනවා. ග්‍රීන් ෆිෂර් එනවා. ප්‍රයිඩ් එක එනවා. ඔක්කොම නිකන් අනිත් පැටව නිකන් පර්සනාට අය මොඩල් එකට ඉන්නවා. බ්ලැක් අයි කෙනෙක් ඉන්නවා. පැටව 5ක් ඉන්නවා. යාළුවනේ මම වරාකොල ටිකක් දැම්ම මේ පොඩි ඔය සත්තු එහෙම පැටවුන්ටත් හිටු ගමන් බෝ වෙනන අර පොඩි සත්තු බෝ වෙනවනේ මහ සත්තුන්ගේ යාළගේ ඇඟට යන හින්දා මං සතියකට එකපාරක් වගේ වරාකොලයක් දෙකක් දවසකට දාලා තියලා ආය අරන් විසි කරනවා. ඒක හොඳයි පැටවුන්ගේ ඔය ඇඟේ පොඩි සත්තු බෝ වෙලා නැත්තම් ඒක යාළට අමාරුයි. මේ මාජෝඩු අනිවාර්යෙන්ම පැටව 5 අනිවාර්යෙන්ම ගන්නවා. හොඳට කෑම කවලා හොඳට හදනවා. මම ඔයාලට තව වීඩියෝ එකක් දාන්නම් කොහොමද පැටව ඉන්න කාලේ දෙන්න ඕන කෑම වර්ග. එතකොට දෙන්න ඕන අපි විටමින් එක. මේකත් මගේ මහ ජෝඩුවක්. බිත්තර දාන්න හිටියේ රොඩුත් ඇදලා තියෙන්නේ. බලමු බිත්තර දාලාද කියලා. මම කලින් නම් බැලුවේ නෑ. මෙයාලා කලින් දැම්ම. ඉතින් මෙයාලගේ ඔක්කොම බහින්නේ ග්‍රීන් ෆිෂර් වගේ පැටව තමයි බහින්නේ. අන්න ෆිෂර් කිරිල්ලි එළියට ගියා. තාම නැහැ. මම හිතන්නේ ළඟදීම බිත්තර දායි. පොඩු ඇදලා තියෙනවා හොඳට.
අනිවාර්යයෙන්ම යාළුවනේ බිත්තර දාන්න ඉන්න සත්තුන්ට දාන්න ඕනේ මොනවාද කියලා මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම්. එයාලට අපි දාගන්න ඕන රොඩු මොන හරි ඇද ගන්න. ඒ රොඩු වර්ගයක් තියෙනවා පොල් කොල් එහෙම දාපුවාම පැටවුන්ගේ කකුල් වල එතෙනවා. මේ ඉන්නේ මම මේ ළඟදි ගත්ත කොකටේල් ජෝඩුව. මේ ජෝඩුව අරගෙන සති දෙකක් විතර තමයි ඊට පස්සේ මේ බිත්තර දැම්මා. දැන් බිත්තර බලමු කිරිල්ලි කුරුල්ලා රකින්නවා. අන්න කුරුල්ලා එළියට ආවා. බලමු බිත්තර කීයක් දාලා තියෙනවද කියලා. මම මේ ජෝඩුව අරන් වැඩි කාලයක් ගියේ නැති මම අර දෙන විටමින් ඒ කෑමත් එක්ක බලද්දි ඉක්මනට බිත්තර පහක් දාලා තියෙනවා යාළුවනේ. මම ඒකත් චෙක් කරලා බලන්න ඕන කොයිටයි වෙලාද කියලා. බිත්තරේක පොඩ්ඩක් පොඩි වෙනසක් තියෙනවා. අවුලන්නේ මම මේ ජෝඩුවත් මේ හිටපු ගමන් අර මොකක් හරි ප්‍රශ්නයක් මුට්ටි එහෙම වෙනස් කරනවා. මම මේලා කණි පෙට්ටියක් තියලා තිබ්බේ. පෙට්ටිය බැහැගෙන දැන් මුට්ටිය තිබ්බම එහෙම අවුලක් නෑ. මේ කොකටේල්ලා අප්‍රිකන්ලට වැඩි පොඩ්ඩක් අපිත් එක්ක කිට්ටුයි වගේ යාලා මේ වැඩි බය නෑ. ඉතින් මුකුළු දෙන්න ඇක්ටිව් එකේ ඉන්නවා. ඒක කිව්වම ඉතින් මුට්ටිලා යනවා. හරියාලුනේ එච්චර තමයි මාගව දැනට ඉන්න කුරුල්ලෝ ටික බිත්තර දාලා පැටවල් මෙහෙලා තියෙනවා. මම ඉස්සරහට අනිවාර්යෙන් බිත්තර ෆර්ටයිල් වෙනවද නැද්ද කියන බලන වීඩියෝ එක අනිවාර්යෙන්ම ගේන්න. එතකොට ඔයාලට තව අප්‍රිකන් කුරුල්ලෝ බෝ කරගන්න විදියට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඔය මගේ මහා ජෝඩු ටික තමයි. ඉතින් මම ඔයාලට අනිවාර්යයෙන්ම දිගටම වීඩියෝ කරන් යනවා. මොකද මම මේ කුරුල්ල බෝ කරගත්ත විදිය ඔයාලට අනිවාර්යයෙන්ම තව වීඩියෝ වලින් දාන්නම්. ඔයාලට තියෙන ප්‍රශ්නත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඔයාලට මොන හරි දෙන්න ඕන විටමින් වර්ග. එතකොට මෙයාලා බිත්තර දාන්න නැත්නම් ඒ වලටත් මම ගොඩක් තියෙනවා මම ළඟ මේ විටමින් වර්ග. එතකොට මම දෙන කෑම වර්ග ගොඩක් වෙනස්. මම ඔයාලට එකින් එක වීඩියෝ දාන්නම් අනිවාර්යයෙන්ම. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් එක ක්ලික් කරගන්න. මම දාන වීඩියෝ ඔයා ළඟට ගෙන්න ගන්න. අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් මම වගේම කුරුල්ලෝ බෝ කරගන්න. මේක අපිට කරන් ගියොත් පොඩි බිස්නස් එකක් විදිහට හොඳ ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් ඔයාටත්. දැන් ගොඩක් කුරුල්ලෝ මේ ඉඳ ගණන් ඉහළ තියෙනවා. අපිට ඉතින් පැටව දෙන්නේ රුපියල් 10,000 8,000 අතර දෙන්න පුළුවන්. ආසාවට හදන කට්ටියට ඉතින් කාලයක් ගියාම වැඩි වුණාම සුබ දවසක් හැමෝටම. හරි අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. දිනපතා මෙවැනි අලුත් වීඩියෝ නරඹන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ඔයාලා ගාව කුරුල්ලෝ කීයක් ඉන්නවද අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා ගාව ඉන්න කුරුල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන් මේ ගැටළු සම්බන්ධව පහලින් කමෙන්ට් කරන්න. මම ඔයාලට මන් දන්න දේ අනිවාර්යයෙන් මම ඔයාලට කමෙන්ට් වලින් කියලා දෙන්නම්. ඒ වගේම මම ඊළඟට ගේන වීඩියෝ එක බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න.